දැන් වෙනකොට අද සවුන්දත් වෙලා ඊයේ වෝට් සෙරමනි එක තිබුණා. දැන් වෙනකොට ටිකක් පාළුයි. අද දවලුත් ඉවෙන්ට්ස් තිබුණා. මෙතන වුණත් ඉවෙන්ට්ස් තිබුණා, සංගීත තිබුණා, ඔක්කොම තිබුණා. දැන් වෙනකොට හැමදේම වගේ ඉවර වේගෙන යනවා. හැබැයි ඉවර නැහැ. ඉවර වෙන්නේ 8 වෙනිදා. නමුත් මේ තියෙන දේවල් ගොඩක් ඒවා ඉවෙන්ට්ස් මෙතන තිබිච්ච ඉවෙන්ට්ස් පවා ඉවරයි. අද දවසේ නම් ගොඩක් අය ගෙවල් වලට ගිහිල්ලා ස්ක්‍රීනින්ග්ස් ගොඩක් තිබිච්චි හරියකට තමයි මම යන්නේ. ඒ වුණාට දැන් පහුගිය දවස් ටිකේම මේ පාර පිරීලා සෙනග. දැන් එහෙම නැහැ. දැන් එහෙම නැත්te ඉතින් ටැග් දීලත් අවසන්. දිනපු අයගෙත් දේවල් අවසන්. ක්ලෝසින් පාටි එක සෙරමනි ඒවා තියෙන්නේ ඉතින් 8 වෙනිදා. මම නම් ඉතින් ඒවට ඉඳන එක නැහැ. මට ඉන්න අවශ්‍යතාවයක් නැහැ මේ වෙලේ. ඉතින් මෙතන ගොඩක් ස්ක්‍රීනින්ග්ස් තිබුණා මේකේ. මෙතන ගොඩක් ස්ක්‍රීනින්ග්ස් තිබුණා. ගොඩක් ෆිල්ම්ස් අද දැල්ුවා එතන. තාම වොලන්ටියර්ස්ලා ඉන්නවා පාරේ එහෙම යනවා. හැබැයි පහුගිය දවස් ටිකේ තිබිච්ච අර සෙනග පිරීලා ඉතිරිලා තිබිච්ච උත්සවකාර විදියට දේවල් නෑ දැන්. මෙතන තාම සෙනග ඉන්නවා. මෙගා බොක්ස් එකේ මෙතන ස්ක්‍රීන්ස් ගොඩක් තිබුණා. තාම වොලන්ටියර්ස්ලා එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න ඔය කාකි පාට ජැකට්ස් දාගෙන ඉන්න වොලන්ටියර්ස්ලා. එතනත් එක්කෙනෙක් ඉන්නවා දැන්. Hey, net කෙනෙක්. You gave me this. Thank you. Thank you. ඒ වොලන්ටියර් කෙනෙක් තමයි. ඉතින් මෙතන අපි ෆිල්ම්ස් බැලුවා ගොඩක් මේකේ. ඔය රතු පාට පටි මගේ වගේ දාගෙන ඉන්න ඉතින් කට්ටිය තමයි ඉතින් ඇවිල්ලා සහභාගී වෙලා ඉන්න කට්ටිය. එක්කෝ ෆිල්ම්ස් තියන අය නැත්තම් ක්‍රිටික්ස්ලා ඔය වගේ කට්ටිය ඉන්නවා. එහෙම නැත්තම් ජූරි එකේ අයිද ජූරි තමයි ඉතින් මට. දැන් අයිද ජූරි වෙලා තමයි. කවුරුත් වගේ නෑ ගොඩක් අය. 8 වෙනිදාට ඉඳී පාටි එකට ඔක්කොටම මේකේ මේ සිනමා එකේ මෙගා බොක්ස් එකේ ගොඩක් පෙන්නවා. තාම ඉන්නවා ඉතින් කීප දෙනෙක්. ඉතින් අර ෆෙස්ටිවල් ඇට්මොස්ෆියර් එක ඉවරයි. ඒක ආය 8 වෙනිදාටදී තවත් වොලන්ටියර් කෙනෙක් ඉන්නවා අතන පේන්න කාකි ඇඳගෙන ඉන්නේ. ඉතින් දැන් ඉවර වෙගෙන යන මොමන්ට් එක තමයි. මට හිතුණා මේක ෂෙයා කරන්න ඕනයි කියලා. ඉතින් උප්ස් කකුල වැදුනා. අපි දීපු චිත්‍රපටිය නෙට්පැක් අවෝඩ් එක දුන්න එක ජපනීස් ෆිල්ම් එකක් නම් කියලා. ඒ ඩිරෙක්ටර්ගේ ෆිල්ම්ස් කීපයක් තව තියෙනවා. මම ඒක ගැන විස්තර ටිකක් පස්සේ දාන්නම්.
දැන් මේ ඕන උනේ මට පොඩ්ඩක් මේ ෆෙස්ටිවල් එක තියෙන පැත්තට ඇවිල්ලා බලන්න මේ එක වෙනියු එකක් තව වෙනියුස් කීපයක් තියෙනවා මේ මේන් වෙනියුස් දෙකෙන් එකක් දන්න අඳුරණයක් නැහැ නමුත් අතන වොලන්ටියර්ස්ලා දෙතුන් දෙනෙක් කරකිනවා අනිත් අය ඉතින් ඇති අමේන්නේ තව දෙතුන් දෙනෙක් කෙනා ඒගොල්ලෝ ඉතින් කාකි ඇඳගෙන ඉන්න අය වොලන්ටියර්ස්ලා තමයි එහෙනම් නැවත පසුව වේලාවකින් හම්බ වෙමු